සුබ සැන්දෑවක් හැමෝටම කීප දෙනෙක්ම මගෙන් ඉල්ලීම් කරලා තිබුණා පාටියකට අඳින සාරි ජැකට් එකක් කොහොමද ලස්සනට හදාගන්නේ සාරියක් කොහොමද සරලව වර්ක් කරගන්නේ කියලා දෙන්න කියලා. නමුත් කොහොමද විදිහට මට ඒක කරන්න අමාරුයි හේතුව මම රාජකාරියක් කරමින් ව්‍යාපාරයක් කරන කෙනෙක් නිසා ඒත් මම හිතුවා යම් ඕඩර් එකක් බාර දෙන අවස්ථාවේදී ඕගොල්ලන්ට කියලා දෙන්න යමක් ඇත්නම් ඒ මාර්ගයෙන් පොඩි වීඩියෝ එකක් කරලා හරි මේ විදිහට මම කියලා දෙන්නම් කියලා ඕගොල්ලන්ට මේක ප්‍රයෝජනෙවත් වෙනවා නම් මේක ෆලෝ කරලා බලන්න. අපි අද බලමු කඩෙන් ගන්න printed හෝ embroidered කරපු සාරියකට ජැකට් එක ලස්සනට මහලා සාරියේ වටිනාකම වැඩිපුර පෙනෙන විදිහට ජැකට් එක කොහොමද හදාගන්නේ කියලා. මේ කස්ටමර් ඉල්ලුවේ මේ සාරියට තිබුණ ජැකට් එක ඇෂ් කලර් ජැකට් එක. නමුත් මේ කස්ටමර් ඒ ජැකට් එකට කැමති වුණේ නැහැ. එයාට ඕනේ කිව්වේ සාරියේ පාටකම ජැකට් එක හදලා දෙන්න කියලා. ඒ නිසා ඔගෙන්සා වගේ රෙද්දක් අරගෙන එයාට අවශ්‍ය විදිහට ජැකට් එක මහලා සාරියේ එම්බ්‍රොයිඩර් කරලා තිබුණ කොටස් අරගෙන ජැකට් එකට වර්ක් කරලා තමයි මේ ජැකට් එක හැදුවේ. බලන්න මේ ජැකට් එක අවසානයේදී සාරියේ වටිනාකම ගොඩක් වැඩිපුර පේන විදිහට ලස්සනට ජැකට් එක නිම වෙලා තියෙන විදිහ. ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වුණා නම් මේක ෆලෝ කරන්න කියලා. පුදා අහසේ පෙරූ සඳසවී එකේ බිඳ හඬනා යාමේ සුවඳයි කඩුපුල් දේවී සුවඳයි කඩුපුල් දේවී නුඹ මද පවන හදවත නිවන මුහුණේ සිනාමවාවී තරුවක උපත නාදල් දෙතුල